1967 වසරේදී උපත ලැබූ සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ශාන්ත තෝමස් සහ රාජකීය විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලබා ගත්තා. පසුව ලන්ඩනයේ මිල් හිල් පාසලට ඇතුළත් වූ ඔහු එහි අධ්‍යාපනය අවසන් කළේ විශිෂ්ටතම විදේශීය ශිෂ්‍යයෙකුට හිමිවන ගෞරව සම්මානයද ලබා ගනිමින්. සිව්වසරක්ම විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහතා 1986 දී එහි නායකත්වයටද පත් වුණා. පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව, දේශපාලනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධියක් ලබා ගත්තා. සෙනට් සභික ලැරි ප්‍රෙස්ලර් යටතේ ඔහු ඇමරිකාවේදී ලැබූ විදේශ සබඳතා පිළිබඳ අධ්‍යයනය පසු කලක ඔහුගේ දේශපාලන ජීවිතයටද මහඟු පිටිවහලක් වුණා. එම අධ්‍යයනය අතරතුර 1993 දී සජිත් ප්‍රේමදාස මහතාට හදිසියේම මව්බිමට පැමිණීමට සිදු වූයේ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස තම පියා ඝාතනයට ලක්වීම පිළිබඳ පුවත සැලවීමත් සමගයි. රටක ජාතියක සුවඳ මුසු එකොට මිනිස්කම් යලි පුපුදුවන්නට ගිලිහුණත් පියතුම අපෙන් පුතුන් වඩිනු මැන ඇත්කුලෙන්. පියාගේ අභාවයෙන් පසු 1994 දී දේශපාලනයට අවතීර්ණ වූ සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා තෝරාගත්තේ ඈත පිටිසර ප්‍රදේශයක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. දුගී බව පිටු දැකීමට තම පියා අනුගමනය කළ ජනසවිය වැඩසටහන ගුරු කොට ගනිමින් ජනසුවය වැඩසටහන ආරම්භ කළ ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට ඉන් මහත් ප්‍රතිලාභ අත්කර දුන්නා. එක්සත් ජාතික පක්ෂ රජයේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ ප්‍රේමදාස මහතා යහපාලන රජයේ බලයට පත්වීමත් සමග කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ නිවාස හා ඉදිකිරීම අමාත්‍යවරයා ලෙසයි. ජනතාවගේ දිලිඳුකම තුරන් කිරීම සහ නිවාස අවශ්‍යතා ඉටු කරලීම උදෙසා බිම් මට්ටමේ සිට ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවූ ඔහු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා. නියෝජ්‍ය නායකයා ලෙස එදා මෙදා තුර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රගමනයට විශිෂ්ට සේවයක් ඉටු කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා වෙත මේ වසරේදී සංස්කෘතික අමාත්‍යාංශයේ වගකීමද පැවරුණා.